සුබ දවසක්. අද වීඩියෝ එකෙන් කතා කරන්නේ ලංකාවේ ඉන්න ඕනම කෙනෙක්ට තමන්ගේ අතේ තියෙන ෆෝන් එකෙන්ම සාර්ථකව මුදල් උපයන්න පුළුවන් විදිහේ මේල් බෙට් account එකක් හදාගන්නේ කොහොමද කියලා. ඒ වගේම මෙහාට සාර්ථකව මුදල් උපයන්න කොහොමද කියලාත් කියලා දෙනවා. ඉතින් මම මේ දේවල් කියලා දෙන්නේ මේ විදිහට මම මේ සම්බන්ධව වීඩියෝස් ගන්නව දාලා තියෙනවා. මම මේ දේ කරලා පෙන්නලා. ඒ කියන්නේ ඒ තමත් පොඩි මුදලක් රුපියල් ලක්ෂ 7කට වඩා මුදලක් දක්වා මම earn කරලා හරියටම පෙන්නලා තියෙනවා. ඉතින් එහෙම කරන්න නම් ඔයා මුලින්ම හරියටම account එකක් හදාගන්න ඕනේ. ඔයාට මේ විදිහට සමහර විට account ඇති. නමුත් account එක හරියට හදාගත්තේ නැති නිසා තමයි මේ වෙද්දි ගොඩක් වෙලාවට ඔයාලට මෙහාට සාර්ථකව මුදල් උපයන්න බැරි. ඉතින් ගොඩක් දෙනෙක් තමන් දාන මුදල් ගොඩක් නැති කරගත්තා. ඒ වගේම මේ විදිහට මුලින්ම සමහර විට ඔයාලට ප්‍රොෆිට් එකක් හම්බෙයි. නමුත් ඊට පස්සේ ඔයාලට ලොකු ලොස් එකකට යන්න සිද්ධ වෙනවා. ඉතින් මේ වගේ දේවල් වෙන්න නිසා ඔයාලට මේ වගේ මේ මෙල්බෙට් එක විතරක් නෙවෙයි 1xbet 888 ඕනම සයිට් එකක account එකක් තියෙනවනම් මේ වීඩියෝ එක බලන්න මම මේ ඕනම account එකක් කොහොමද හරියට හදාගන්නේ කියලා දෙනවා. ඒ විදිහට මම කියපු විදිහට account හදලා එක දවසින් රුපියල් ලක්ෂ 3කට වඩා එපු ගොඩක් ප්‍රූෆ් මම දාලා තියෙනවා. ඉතින් මේ මම කියපු විදිහට account හදලා ගොඩක් දෙනෙක් සාර්ථක වෙලා තියෙනවා. ඉතින් මේ දේවලුත් මම වීඩියෝස් විතර දාලා තියෙනවා. ඉතින් මගේ කලින් channel එකේ තමයි ඔක්කොම දාලා තිබ්බේ. ඉතින් මගේ Telegram එකට මම මේ ඔක්කොම වීඩියෝස් ටික දාන්න ඔයාලට පුළුවන්. මගේ comment එකට ඇවිල්ලා comment වල තියෙනවා Telegram channel එක link එක. එහෙම නැත්නම් මගේ channel එකට යන්න. මේ logo එක click කරලා channel එකට යන්න. ඒකට ගියපුවම ඔයාලට මගේ Telegram link එක බලාගන්න පුළුවන් වෙනවා channel එකේ description එකේ. වීඩියෝ එකේ නෙවෙයි channel එකේ description එකේ තියෙන්නේ. අන්න ඒකෙන් ඔයාලට ඒ දේවල් බලාගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ දේ කරලා තමයි මම ඔයාලට කියන්නේ. මේ දේ කරලා පෙන්නලා මුදල withdraw කරලා තමයි මම ඔයාලට කියලා දෙන්නේ. හරි. ඉතින් මම මුලින්ම මගේ ෆෝන් එකේ හරි එහෙම නැත්නම් මගේ කම්පියුටර් එකේ හරි සර්ච් කරන්න අවශ්‍යයි Google එකේ Mailbet කියලා. නමුත් මම මේක ලොකුවට රෙකමන්ඩ් කරන්නේ මම ඔයාලට කියන්නේ මගේ දැන් ඔය channel එකේ පහළ මගේ channel එකේ නම තියෙනවනේ. එතන logo එක ක්ලික් කරලා මගේ channel එක ඇතුළට යන්න. ඊට පස්සේ channel about එකේ නැත්නම් description එකේ Telegram channel එක link එකක් තියෙනවා. අන්න ඒකට ගියපුවම pin message වල මේ site එකට එන්න අවශ්‍ය හරිම link එක තියෙනවා. ඔයා ෆෝන් එකකින් හැදුවත් කම්පියුටර් එකකින් හැදුවත් මේ link එක හරහා එන්න. ඒ කියන්නේ pin message වල තියෙන මේ Melbet 888 style වල මෙගා පාරි 1xbet ඒ වගේම linebet මේ ඕනම site එක account හදන links ටික දාලා තියෙනවා. ඉතින් ඒ links වලින් එන්න කියන ප්‍රධාන හේතුව තමයි මේ වගේ earn කරන්න මුදල් උපයන sites වගේ තවත් scam බොරු site හදලා තියෙනවා Google එකේ. ඒවට ඔයා එකතු කරලා account හදලා ඔයා මේවට deposit කරලා මේ වගේ මුදල් උපයවුවොත් කවදාවත් ඔයාට withdraw කරන්න බෑ. ඉතින් ගොඩක් අයට ඒ දේ වෙලා තියෙනවා. ඉතින් ඒ channel වල මගේ channel එකේ දාලා තියෙන links වලින් ප්‍රධාන වශයෙන්ම 888 style වගේම linebet මෙන්න මේ links අනිවාර්යයෙන්ම වැඩ කරනවා. ඉතින් අනිත් links සමහර වෙලාවට වැඩ කරන්නේ නැහැ. ඉතින් එහෙම වැඩ කරන්නේ නැත්නම් විතරක් ඔයාට Google එකට ඇවිල්ලා search කරලා ගන්න පුළුවන්. ඔයාලට අවශ්‍ය link එක ඉතින් උඩින්ම ඔයාට බලා ගන්න පුළුවන් වෙනවා. ඒකට අදාළ link එක. ඉතින් ඒක click කරගන්න. ඊට පස්සේ ඔයාට මෙන්න මේ වගේ site එක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේක තමයි site එක. මම link දාලා තියෙනවා. ඒක click කරොත් ඔයාට මේකේ register page එකටම එන්න පුළුවන්. ඉතින් මේකේ මේ වගේ registration page එක බලා ගන්න පුළුවන් වෙනවා. ඒක අපිට account එකක් හදන්න ක්‍රම ගොඩක් තියෙනවා. phone එකේ phone number එකෙමුත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ email එකෙමුත් පුළුවන්. ඉතින් මම recommend කරන්නේ මෙතෙන්දි phone number එකට වඩා email address එකේ account එක හදන්න කියන. ඒකට හේතුව අපිට password එක ගහන්න ඕනේ account එක හදාගද්දි. ඉතින් අපි phone number එකෙන් account එක හදද්දි අපි password එක ගහන්න හැකියාවක් ලැබෙන්නේ company එකේම තමයි password එක දෙන්නේ. පස්සේ change කරගන්න පුළුවන්. නමුත් අපි phone number එකෙන් account එක හැදුවත් පස්සේ අපිට email එකක් add කරන්න වෙනවා. ඉතින් email එකෙන් එකවරම හදලා password එක දාලා මේ ඔක්කොම එකවරම කරන එක ලේසි නිසා මම email එකෙන් recommend කරනවා. නමුත් ඔයාලට phone number එකෙන් නම් පුළුවන් හදන්න. phone number එකෙන් හදන්න මෙතන ඔයා දාන 94 දාලා මෙතන ඔයාගේ phone number එක දීලා send SMS click කරන්න. එතකොට ඔයාගේ phone එකට code එකක් එනවා. ඒ code එක ගහන්න මෙන්න මෙතනම තැනක් පෙන්නනවා. එතන ගහගන්න. ඊට පස්සේ මෙතන LKR කියන එක දාගන්න. LKR දාගත්තට පස්සේ ඔයා මෙතන ප්‍රොමෝ කෝඩ් එකක් දාන්න ඕනේ. ඉතින් ප්‍රොමෝ කෝඩ් එක දාන්න ඕනේ මෙන්න මේ විදිහට බෝනස් වල. ඉතින් මේ කෝඩ් එක අනිවාර්යෙන්ම ගහන්න. ඒ වගේම අනිත් සයිට් වල account හදනවා නම් මේ සයිට් එකේ පේන විදිහේ කෝඩ් එකක් අනිවාර්යෙන්ම ගහලා account හදන්න. මේ වගේ ඔයාට කොහෙන්වත් හම්බෙන්නේ නැතිව අපි ප්‍රධාන වශයෙන්ම හම්බෙනවා. ඒවා කියන්න කලින් වැදගත් දෙයක් කියන්න. මේ විදිහේ account එකක් හදලා තිබුණ මාරුට ඒකේ ගොඩක් loss වෙලා ඇති. දැනට loss වෙලා නැත්තම් සාමාන්‍යයෙන් යනවා නම් ඉස්සරහට අනිවාර්යෙන්ම loss වෙනවා. ඉතින් ඒකට හේතුව ඔයා සමහරවිට account එකක් හදන්නදී කාගේ හරි YouTube වීඩියෝ එකක් බලලා ඒ YouTube channel එකේ නමින් එහෙම නැත්නම් ඒ channel එක කරන කෙනාගේ නමින් එයාගේ නම් වලට අගට නම්බර් ටිකක් එකතු කරලා මේ වගේ කෝඩ් එකක් ගහන්නදී එහෙම නැත්නම් ප්‍රොමෝ කෝඩ් ගහන්න නැතුව හදන්නදී ඉතින් මෙහෙමනම් ඔයා account හැදුවා අනිවාර්යෙන්ම ඔයාගේ account එක loss වෙනවා. ඉතින් ඒ දේ කරගන්න තුව ඔයාලට පුළුවන් මේ වගේ officially register කරලා තියෙන කෝඩ් එකක් use කරන්න. ඉතින් bonus වලට register කරලා තියෙනවා මේක. ඔයාලට මොනවද මම කලින් වීඩියෝ වල earn කරලා පෙන්නවනේ. හිතෙන්දී ඔයා දැක්කා ඒ game වල play කරද්දී වෙන කාටවත් හම්බෙන්නේ නැති winning chance හම්බුණා. ඒ විදිහට හම්බෙන්නේ මේක 90% 93% අතර winning chance වලට register කරලා දිනවා. ඒ වගේම bonus හම්බෙන්න 200ක් දක්වා. ඔයා හිතන්නේ ඔයා මේකට රුපියල්
10,000ක් දැම්ම කියලා එතකොට ඔයාලට රුපියල් 30000ක ඩිපොසිට් එකක් හම්බ වෙනවා. ඉතින් මේ වගේ ලොකු දීමනාවක් ලබා ගන්න පුළුවන් වෙනවා. ඉතින් වෙන කොහෙන්වත් හම්බෙන්නේ නැහැ. ඉතින් සමහර විට මේක 20000ක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ෆී බෝනසක් වෙන්නත් පුළුවන්. ඉතින් මේ වගේ ලොකු බෝනස් ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මම earn කරලා පෙන්නමු වගේ සිග්නල් දෙන free signal group එකකට ඔයාලට join වෙන්න පුළුවන්. මේ සර්විස් එක ඉක්මනින්ම පටන් ගන්නවා. ඔයාලට join වෙලා ඉන්න පුළුවන් වෙනවා. හරියට account එකක් හදාගත්තොත් මේ කියන විදිහේ promo code ගන්න අයට ඒ chance එකක් දෙනවා. ඔයාලට දවසකට අනිවාර්යයෙන්ම හොඳ මුදලක් ඒ හරහා earn කරගන්න පුළුවන්. ඒ වගේම සමහර අය මේ වගේ earn කරන්නේ account හදද්දී එනම් deposit කරද්දී withdraw කරද්දී මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ deposit කරවුවත් ඔයාගේ බැංකුවේ මුදල් අඩු වුණාට මේ සයිට් එකට එහෙම තමයි ඔයාගේ account එකට මුදල් වැටෙන්නේ. එහෙම තමයි withdraw කරන්නේ withdraw කරන්න දෙන්නේ නැහැ. withdraw reject කරනවා. ඉතින් ඔයා මොනතරම් මහන්සි වුණත් වැඩක් නැහැ. මේ වගේ ප්‍රශ්න එනවා. ඉතින් මේ වගේ සයිට් වල වැඩ කරද්දී අනිවාර්යයෙන්ම ඔයාලට live support එකක් තියෙන්න ඕනේ. ඉතින් මේ support එක මට ලබා දෙන්න පුළුවන් වෙනවා මේ වගේ account හදන promo code ගහලා account හදන හැමෝටම. ඉතින් ඔයා වෙන සයිට් වල account හදනවා නම් මේ 1xbet light උස්නාගෙන මේ සයිට් එකේ තියෙන promo code use කරන්න. දැන් screenshot එකක් ගහගන්න. මොකද මේකේ තියෙන account හදපු ගොඩක් කෙනෙක් මේ විදිහ success වෙලා ඉන්නවා. ඒ වගේම අනිත් විදිහේ වෙන විදිහට account හදපු ගොඩක් කෙනෙක් මේ විදිහ තමන්ගේ account ගොඩක් loss කරගෙන තියෙනවා. ඉතින් මිනිස්සු තමයි කියන්නේ හරියට account එකක් හදාගන්න කියලා. ඉතින් මේ promo code එකක් ගහලා මෙතන ඔයාලට පුළුවන් register click කරන්න. ඉතින් ඔයා email එකෙන් හදනවා නම් මෙන්න මෙතන උඩම email කියන එක click කරන්න. ඉතින් ඊට පස්සේ මෙතන email address එක ගහලා next click කරන්න. දැන් මෙතන ඔයාගේ රට දාන්න ශ්‍රී ලංකා කියලා. ඊට පස්සේ මෙතන ඔයාගේ බිංදුව නැතුව ඉතුරු නම්බර් නැතුව බිංදුව නැතුව ඉතුරු නම්බර් 9 ඇතුළත් කරන්න ඔයාගේ ෆෝන් නම්බර් එකේ. ඊට පස්සේ මෙතන next click කරන්න. හරි. ඊට පස්සේ තුන්වෙනි step එකේ ඉන්නේ. ඉතින් මෙතන ඔයාට LKR ශ්‍රී ලංකා රුපීස් TL තියාගන්න. මෙතන තමයි අපි password එක ගන්න. ඉතින් ඔයා ෆෝන් නම්බර් එකේ account එකක් හදද්දී ඔයා දැක්ක password එක ගන්න තැන ආවේ. දැන් ඔයාට මෙතනදී email එකකින් හදද්දී password එක ගන්න පුළුවන්. මේ යතුර click කරපුවම ඔයාට මෙතනින් password එකක් පෙන්නනවා. මෙන්න මේ click කරලා ඒක බලන්න පුළුවන්. ඉතින් ඒ වගේ password එකක් ගන්න. ඒ කියන්නේ simple letters capital letters ඒ වගේම number symbol ඉතින් මේකේ තියෙනවා ඔයාලට පෙන්නයි symbol අන්න ඒ symbol ටික විතරක් mix කරලා ගන්න වෙන symbol add කරන්න එපා එහෙම නෝත් ඔයාගේ password එක ගන්නෙ නෑ ඒ password එකම මෙතනින් ඔයාලට ගන්න පුළුවන් ඊට පස්සේ මෙතන promo code එක ගන්න කලින් කිව්ව විදිහම bonus over ඉතින් අනිත් site වල හදනවා නම් මේ site එකේ තියෙන විදිහට screenshot එකක් ගහලා account එක හදාගන්න ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් bonus එක add කරගන්න පුළුවන් වෙනවා මේ bonus එක ලැබෙන්නේ මේ promo code එක ගහපුවම ඊට පස්සේ register click කරන්න හරි ඊට පස්සේ මේ වගේ හෝම් පේජ් එකක් පෙන්නනවා. ඉතින් ඔයා ෆෝන් නම්බර් එකකින් නම් හදවි ඔයාලට මෙතන ඔයාගේ account ID එකයි කැම්පැනි එකකින් දෙන password එකයි පෙන්නයි. මේව අනිවාර්යයෙන්ම save කරගන්න. ඔයාලට ඒ දේවල් නැතුව account එකට log වෙන්න බෑ. ඉතින් ඔයා කොහොම mail එකකින් හැදුවත් මේ ඔක්කොම ළඟ තියා ගන්න ඕනේ, save කරලා තියා ගන්න ඕනේ. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් ඉතුරු settings ටික හදන්නේ කොහොමද කියලා. මෙතන profile icon එකක් තියෙනවා. මේක click කරගන්න. ඒක click කරාම මේ වගේ menu එකක් පෙන්නනවා. මෙතන ඔයාලට පේනවා personal profile කියලා මෙන්න මේක උඩ ක්ලික් කරගන්න. ඒක ක්ලික් කරාම මේකේ යටටම ඇවිල්ලා edit button එකක් තියෙනවා ක්ලික් කරගන්න. හරි. දැන් මෙන්න මේ details ටික තමයි ඔයා හදා ගන්න අවශ්‍ය වෙන්නේ. මෙතන account number එක තමයි ඔයා account එකට log වෙද්දී use කරන්නේ. account ID එක විදියට. ඊට පස්සේ ඔයාගේ password එක දැන් campaign එකකින් නම් password එක දුන්නේ phone number එකෙන් account එක හදලා මෙන්න මේ pencil click කරලා ඔයාගේ password එක ඔයාගේ කරේ change කරන්න පුළුවන් මෙතනින්. ඉතින් ඒ නිසා ඒ දේවල් හරියට තියෙන්න ඕනේ. ඒ කියන්නේ කලින් password එක තියෙන්න ඕනේ. එහෙම නැතුව change කරන්න බෑ. ඉතින් මේ account ID password අනිවාර්යයෙන්ම save කරලා හරි ලියලා හරි තියාගන්න. username එක ගන්න ඔයාගේ නම ගහලා අකට number ටිකක් ගහගන්න. ෆෝන් නම්බර් එකක් දාන්න. මෙතෙන් ඉතින් ඔයාලා ෆෝන් එකට කෝඩ් එකක් එයි. ඒ කෝඩ් එක මේක ගහලා ඒකත් ඇක්ටිව් කරගන්න. ඊමේල් එකත් ඒ වගේම ඔයාලට පුළුවන් මේකට ඇඩ් කරගන්න. ඊට පස්සේ ඔයාගේ ලාස්ට් නේම් එක, ෆස්ට් නේම් එක මේ කැලෙන්ඩර් එක ක්ලික් කරලා ඔයාලට පුළුවන් ඔයාගේ බර්ත්ඩේ එක දාගන්න. ඊට පස්සේ මෙතනින් පහළට ඇවිල්ලා ඔයාගේ ඉපදිච්ච නගරය මෙතනින් ටයිප් කරගන්න. ඊට පස්සේ ඩොකියුමන්ට් නම්බර් එක විදියට ඔයාලා මෙතෙන් ඔයාගේ ID කාඩ් එකේ නම්බර් එක ගහන්න. ඊට පස්සේ ඒක නිකුත් කරපු දවස මේ කැලෙන්ඩරෙන් ක්ලික් කරලා දාන්න පුළුවන්. ඉතින් ඔයාගේ ඇඩ්‍රස් එක ගෙදර ඇඩ්‍රස් එක මෙතන දාලා ඔයාලට පුළුවන් සේව් ක්ලික් කරන්න. දැන් මෙතනින් බෑක් වෙන්න ඊට පස්සේ අර කලින් අපි හිටපු මෙන්න මේ page එක ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේකේ deposit කරන්න ඕන නම් මෙන්න මෙතනින් deposit කරන්න පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මෙතන මේක deposit කියලා තියෙන. ඒකෙන් පුළුවන් withdraw මෙතන. මේ යටම deposit button එකක් තියෙනවා. ඉතින් මේකෙමුත් ඔයාලට පුළුවන් මේ ඕන එකක් ක්ලික් කරගන්න. දැන් මෙතන ඔයාලට පේනවා deposit කරන්න පුළුවන් ගොඩක් මෙතන තියෙනවා. ඉතින් ප්‍රධාන වශයෙන්ම IP තියෙනවා. ඉතින් IP කියන්නේ ඔයාගේ ෆෝන් එකට Play Store එකෙන් App Store එකෙන් IP app එක download කරගන්න. ඊට පස්සේ ඒක account එකක් හදාගන්න ඔයාගේ ෆෝන් number එක use කරලා ඔයාගේ bank account එක මේකට add කරගත්තට පස්සේ link කරගත්තට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේක උඩට ඇවිල්ලා IP එකකින් ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට මේ වගේ තැනක් පෙන්නනවා. ඉතින් මේ යට වීඩියෝ එකක් තියෙනවා. ඉතින් මේක බලලා හරියටම IP එක කරා deposit කරන්න කොහොමද කියලා ඔයාලට දැනගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ දැන් මෙතන
මේ උඩ IP අංකයක් තියෙනවා. ඔයාගේ එකේ පෙන්නන IP අංකයට පේමන්ට් එක දාන්න ඕනේ. ඉතින් මේකට දාන්න එපා. ඔයාගේ එකේ තියෙන එකට තමයි දාන්න ඕනේ. ඉතින් දැන් මෙතන මේක කොපි කරගෙන ඔයා IP app එක ඕපන් කරගෙන පේමන්ට් එක දාන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ඔයාලට ස්ලිප් එකක් පෙන්නන්න ඕනේ. ඔයා පේමන්ට් කරා කියලා පෙන්නන්න. අන්න ඒක සේව් කරගන්න. ඊට පස්සේ ඉක්මනින් මෙතෙන් එන්න විනාඩි 10කට අඩු කාලයකින් මේ ඩීටේල්ස් සබ්මිට් කරන්න ඕනේ. ඉතින් විනාඩි 2ක් 3ක් තමයි යන්නේ හරියට මේක සබ්මිට් කරන්න. ඔයා ඩිපොසිට් කරපු amount එක 500ට වැඩි වෙන්න ඕනේ. ඉතින් මම රෙකමන්ඩ් කරනවා පුල්ලෙන් 5000ක් වගේ ලාගන්න පොඩි ගණන් දාලා ටිකක් අමාරුයි. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් මෙන්න මෙතෙන්ට දාන්න ඔයාගේ amount එක. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් ඔයාගේ IP account එක හදපු phone number එකයි ඔයාගේ account number එකයි account name එක. ඒ කියන්නේ ඔයාගේ IP app එකේ තියෙන setting වලින් profile details බලන්න පුළුවන් account එක හදපු details ඒවා හරියට දාගන්න. ඔයා save කරගත්ත file එක මෙතෙන් upload කරන්න. ඒ screenshot එක හරි PDF එක හරි මෙතෙන් upload කරගන්න. ඊට පස්සේ ඒකේ තියෙන transaction ID එකක්. ඉතින් ඒක හරියට බලලා මෙතනින් දාගන්න ඒක copy කරලා දැන් ඔයාලට පුළුවන් පහළට ඇවිල්ලා confirm කරන්න. ඉතින් මේ දේවල් සම්බන්ධව මේ වීඩියෝ එකෙන් ඔයාලට දැනගන්න පුළුවන්. ඉතින් ටික වෙලාවකින් ඔයාලට deposit එක ලබා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මම ඔයාලට පෙන්නන අනිත් method. ඉතින් ඔයාලට මේ තවත් ගොඩක් method තියෙනවා. ඒ වගේ මේකේ cash එකක් තියෙනවා. අර one next bit එකේ ඉන්නේ කියන්නේ ඒකට register වෙලා ඉන්නවා. එයාලා ඔයාගේ details දීලා ඔයාගේ account ID දීලා ඔයාලට පුළුවන් එයාලා කියන විදිහට විශ්වාසවන්ත කෙනෙක් නම් විතරක් එයාලගෙන් ඩිපොසිට් කරගන්න පුළුවන්. ඒ වගේම ස්ටිල් එකෙන් පුළුවන් වගේ YNF එකකින් උනත් පුළුවන්. මේ පහළට අපම ශ්‍රී ලංකාවේ බැංක්ස් තියෙනවා. ඉතින් මේවා ක්ලික් කරාම payment details වලට පෙන්නනවා. ඒවට අර කලින් IP එකේ වගේම තමයි ඔයාලා ඩිපොසිට් කරන්න. ඉතින් මේ Binance එකෙන් ක්‍රිප්ටෝ විදිහටත් ඔයාලට කරන්න පුළුවන්. ඒ වගේම මේකේ අපිට මේ ඩිපොසිට් withdraw කරන්න මේ මෙතන වලින්ම තමයි මේ මෙතන ඔයාලට පේනෝනේ උඩ ඩිපොසිට් එකේ ඉතින් withdraw කෙනෙක් ක්ලික් කරාම මේ withdraw method ඔයාලට වෙනවා. ඉතින් ඔයා IP එකෙන් නම් ඩිපොසිට් කරේ ඔයාලට IP එක ක්ලික් කරලා withdraw කරන්න පුළුවන්. ඉතින් මේ ක්ලික් කරාම මෙතන ඔයාලට ඩිපොසිට් withdraw කරන්න අවශ්‍ය amount එක දාන්න වෙනවා. ඉතින් මේක දාගෙන ඔයාගේ IP number එකයි ඔයාගේ IP name එකයි ගහලා ඔයාලට පුළුවන් confirm කරගෙන ඔයාගේ ඩිපොසිට් එක withdraw කරගන්න. හරි ඊට පස්සේ ඔයාලට මේකේ home page එකට යන්න පුළුවන්. මේක ක්ලික් කරලා mailbet කියන එක ක්ලික් කරන්න. දැන් home page එකේ ඉන්නේ. ඉතින් මේකේ ඔයාලට පේනවා මේ match live match තියෙනවා. ඉතින් දැන් අද match cricket football ඕනම sport එකක match එකක් තියෙනවා නම් ඒක දිනන්නේ කවුද කියලා ඔයාලට gift කරන්න පුළුවන් නම් ඔයාලට පුළුවන් මේකට ඇවිල්ලා වැඩියෙන්ම ලකුණු ගන්න එක එහෙම නැත්නම් විකට් ගන්න දිනන ඕනම ටීම් එකකට bet එකක් දාන්න. එතකොට ඔයාලට ඒකෙම earn කරන්න පුළුවන් match එකෙන් පස්සේ ඊට වඩා ලොකු මුදලක් earn කරන්න පුළුවන් games play කරලා. මේකට කැසිනෝ කියලා තියෙන මේක උඩ ක්ලික් කරගන්න. ඊට පස්සේ මේක ඔයාලට ගේම්ස් කරන් ගන්න පුළුවන් ගොඩක් කැටගරි තියෙනවා. මෙතන කැසිනෝ කියලා තියෙනවා. ඉතින් මෙතන fast game කියලා තියෙනවා. ඉතින් මේ දෙකේම මම ගේම් දෙකක් ඔයාලට පෙන්නන්නම්. මෙතන ඔයා පෙන්නන්න ක්ලික් කරන්න කැසිනෝ කියන එක. right ඊට පස්සේ ඔයාලට මෙන්න මේ උඩ සර්ච් කරන්න පුළුවන් chicken road කියලා මෙන්න මේ ගේම් එක. chicken road. ඉතින් මෙන්න මේ ගේම් එක තමයි ඕපන් කරගන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් මේ වගේ ගේම් එකක් තමයි පෙන්නන්නේ. හරි ඉතින් මේකේ මේ කුකුලෙක් ඉන්නෝනේ. මෙන්න මේක ඉස්සරහට යවන්න ඕනේ. මම අපි දාන්න ඕනේ amount එක. අපේ account එකේ රුපියල් 10000ක් තියෙනවා. ඔයාලට පුළුවන් මෙතෙන්ද 500ක් 1000ක් වගේ දාන්න. එහෙම නැතුව 5000 1000ක් දාන්න එපා. 150ට රිස්ක් කරන්න එපා. 105ක් 10ක් රිස්ක් කරන්න. ඉතින් ඊට පස්සේ දැන් මේ ඩොලර් 100ක් දාලා තියෙනවා. ඊට පස්සේ ඔයා මෙන්න මෙතනින් EFI කියන එක තෝරාගන්න. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ play කියන එක ක්ලික් කරන්න ඕනේ. දැන් ඔයාලට පේනවා මේක ඉස්සරහට යද්දි මෙන්න මෙතන තියෙන ගානේ ඒ ඩොලර් ෆී වැඩි වෙනවා. දැන් මේ ඔයාලට පේනවා මෙතන ෆීයක් නේ දැන් මේ 1 ෆී 7ක් කියලා තියෙනවා. go කියන එක ක්ලික් කරාම මෙන්න 1 ෆී 12ක් වුණා. දැන් 1 ෆී 10ක් වෙනවා මෙතෙන්ද ක්ලික් කරාම ඒ වගේ ඉස්සරහට යන්න පුළුවන්. මෙන්න මේ go කියන එක ක්ලික් කරලා. නමුත් මේකේ එක අවස්ථාවකදී මේ අපිට ගොඩක් ඉස්සරහට යන්න බෑ. ඒ කියන්නේ උඩරිම මේක යන්න පුළුවන් සමහර අවස්ථාවලදී බෑ. මම දීපු ප්‍රොමෝ කෝඩ් යූස් කරොත් ඔයාලට වැඩි මුදලක් earn කරගන්න පුළුවන්. ඔයාලට පේනවා ඒ ඩොලර් ෆීය දැන් 204ක් බවට පත් වුණා. ඔයාලට අවශ්‍ය නම් දැන් පුළුවන් මේක කෑෂ් අවුට් කරගන්න. ඒ කියන්නේ මේක විත්ඩ්‍රෝ කරගන්න පුළුවන්. මෙතන ක්ලික් කරාම ඔයාගේ ගේම් එකේ දිනු. ඉතින් එහෙම නැතුව ගොඩාක් ඉස්සරහට ගියොත් ගේම් එකෙන් අවුට් වුණොත් එහෙම ඔයා දාපු මුදල ඔයාලට නැති වෙනවා. දැන් ඔයාලට පේනවා 272ක් තියෙනවා. ඉතින් ඔයාලට පේනවා දැන් අවුට් වුණා. ඔයාලට පේනවා දැන් තවත් ඉස්සරහට ගිහින් ඉන්නවා අවුට් වුණා. ඉතින් එහෙම නැතුව දැන් ඔයාලට පේනවා මෙතන ඩොලර් ෆීයක් 1 ෆී 50ක් දාලා 504ක් මම earn කරගෙන තියෙනවා. දැන් මට පුළුවන් මේක ඉස්සරහට ගියවන්න කෑෂ් අවුට් කරගත්තා. ඔයාලට පේනවා දැන් මේ 504 නම් වින්. ඒ වගේ ඔයාලට වින් කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ ගේම්ස් ගොඩක් තියෙනවා. ඉතින් ගේම් 1000කට වඩා ඇද්දි තවත් ගේම් එකක් මම ඔයාලට පෙන්නන්නම්. දැන් මේකේ හෝම් පේජ් එකට ඇවිල්ලා මේ අටම තියෙනවනේ. දැන් කලින් ගේම් එකේ F1 කියන එක මෙන්න ෆාස්ට් ගේම් කියන එක ක්ලික් කරනවා. ඉතින් මේකේ මේ ක්‍රෑෂ් කියන ගේම් එක තමයි මම ගොඩක් ප්ලේ කරලා මුදල් රුපියල් ඔයාලට පෙන්නන්නේ. ඉතින් මේක උඩ ක්ලික් කරන්න. එතකොට මෙන්න මේ වගේ ගේම් එකක් තමයි පෙන්නන්නේ. මෙතන මුලින්ම ඔයාගේ amount එක. දැන් මම 10000ක් තියෙනවා නම් මම 1000ක් වගේ දානවා. එහෙම නැත්නම් 5000 1000 දාන්නේ කලින් කිව්වා වගේ.
ඊට පස්සේ කරන්න ඕනේ මේ play favorite කියන එක ක්ලික් කරපුවම මේකේ ෆ්‍රේම් එකක් උඩට එනවා. දැන් මේ 1000 2000 බවට පත් වෙනවා දෙකෙන් අයින් වුණොත්. ඒ කියන්නේ මේක ඉස්සරහට යද්දි වාට පේනවා දැන් 3 වුණා. ඒ කියන්නේ මේක ඉදිරියට යනවා. මම මේ මීට පෙන්නන්නේ වාට පැහැදිලි කරන්න වශයෙන් ෆා. දැන් 1000ක් දාලා මේක 3ෙන් අයින් වුණොත් 3000යි. 4ෙන් අයින් වුණොත් 5ෙන් අයින් වුණොත් 5000යි. 6ෙන් අයින් වුණොත් 6000යි. මේ වගේ වාට ඉස්සරහට යනවා. දැන් වාට පේනවා මේක 20ෙන් අයින් වුණා කියමු. එතකොට ඒ 10 20000ක් බවට පත් වෙනවා. වාට කැෂ් අවුට් කරගන්න පුළුවන් වෙනවා. මෙතන කැෂ් අවුට් කරගන්න බටන් එක පෙන්වනවා. ඉතින් එහෙම නැතුව ගොඩාක් ඉස්සරහට දැන් වාට පේනවා ඒ ෆ්ලයිට් එක පිපිරුණා. එතකොට දැන් 24ෙන් අයින් වුණොත් මේ 24000ක් වෙනවා. එහෙම නැත්නම් වාගේ 10 දැන් තවත් ඉස්සරහට යනවා කියලා හිතාගෙන අල්ලගෙන හිටියොත් එහෙම අයින් වෙන්නේ නැතුව වාගේ 10 සම්පූර්ණ වෙන්නේ නැත්නම් මේක පිපුරන්න නිසා. ඉතින් මේක රිස්ක් එක තමයි පටන් ගද්දිමත් මේ ප්ලේන් එක පිපිරෙනවා. එතකොට ඔයාලා දාපු මුදල් නැති වෙනවා. ඉතින් මම දීපු ප්‍රොමෝ කෝඩ් යූස් කරොත් ඔයාලට ටිකක් වැඩි විනිං චාන්ස් ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ කියන්නේ විනිං චාන්ස් තියෙන වෙලාවක හොයා ගන්න පුළුවන්. අනිත් අයට වඩා වැඩි විනිං චාන්ස් ඔයාලට ලැබෙනවා. ඉතින් මම රෙකමන්ඩ් කරන්නේ මේක ඔයා 1000ක් දාලා ඒක 2000ක් වුණාම අයින් වෙනවා. එහෙම නැත්නම් 3000ක් වුණාම අයින් වෙනවා. ගොඩාක් 5000 6000 7000 හැම වෙලේම යන්නේ හැම රවුන්ඩ් එකක්ම මෙහෙම යන්නේ නැහැ. ඉතින් එහෙම ලොකු ගණන් ගන්න එපා. ඔයා 2000ක් 3000ක් වුණාම අයින් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට එකට අඩුවෙන් දෙකට අඩුවෙන් අයින් වෙන්න පුළුවන් නම් තවත් විනිං රේට් එක වැඩි කරගන්න පුළුවන් වෙනවා. ඉතින් උපයන්න පුළුවන් මුදල් අඩුයි. නමුත් විනිං රේට් එක වැඩි. ඉතින් අර රිස්ක් එක ඔයාලට ගන්න පුළුවන් නම් මේවට ඇවිල්ලා ප්ලේ කරන්න පුළුවන් වෙනවා. ඉතින් මේකේ තවත් ගොඩක් අයින් කරන්න පුළුවන් ගොඩක් ගේම්ස් තියෙනවා. ඉතින් ඔයාලට එන්න පුළුවන්. ඉතින් මේක ඩිපොසිට් කරද්දී රිස්ක් එකක් තියෙනවා. ණය වෙලා පොලියට යන ඔයාගේ වටින් දේවල් විකුණලා එහෙම කරලා කවදාවත් මේවට දාන්න එපා. ඔයාලට රිස්ක් එකක් ගන්න පුළුවන් නම් විතරක් දාන්න. ඒ කියන්නේ ඔයා යම් සුදුලක් ඉතුරු කරලා තියෙනවනේ ඒක රිස්ක් කරලා ඔයාලට මුදල් ප්ලෑන් කරන්න අවශ්‍ය නම් ඒ මුදල් නැතුණා ප්‍රශ්නයක් නැහැ කියලා හිතලා මේකට දාන්න පුළුවන්. මොකද මේකේ මුදල් නැති වෙන්නත් පුළුවන්. මේකට දාන මුදල ඔයාලට පුළුවන් 100 ගුණයකින් වැඩි කරගන්න. එහෙම නැත්නම් ඒ දාපු සම්පූර්ණ මුදල නැති වෙන්නත් පුළුවන්. ඉතින් හරියට මැනේජ්මන්ට් එක කරප්ලේ කරොත් ඒ වගේ earn කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ සයිඩ් එකේ තියෙන ප්‍රොමෝ කෝඩ් ටික ඔයාලට යූස් කරන්න පුළුවන්. මේ වගේ යූස් කරොත් එහෙම මම කලින් කිව්වා වාෆි ටික ඔක්කොම ඔයාලට බෙනිෆිට් එක ඔක්කොම ලබා ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා ඔයා ඒ ප්‍රොමෝ කෝඩ් යූස් කරලා account හදාගන්න අනිත් සයිට් වල account හදනවා නම් ඔයා ඒ වගේ ස්ක්‍රීන්ෂොට්ස් දාගන්න මේ ස්ක්‍රීන්ෂොට් ගහලා ඒ කෝඩ් යූස් කරන්න